ජාතික උරුමයන් පිළිබඳ සලකා බලද්දී ඉතා ඈත අතීතයකට දිව යන ප්‍රෞಢ ඉතිහාසයකට උරුමකම් කියන රටක් විදිහට ශ්‍රී ලංකාව සැලකෙනවා. මේ ජාතික උරුමයන් අතරින් දඹුල්ල රජමහා විහාරයට හිමි වෙන්නේ සුවිශේෂී ස්ථානයක්. අද අභිමාන වීඩියෝ සටහන දඹුල්ල රජමහා විහාරය ගැන. දඹුල්ල ලෙන් විහාරය එහෙමත් නැත්නම් දඹුල්ල රජමහා විහාරය මධ්‍යම පළාතේ මාතලේ දිස්ත්‍රික්කයේ පිහිටලා තියෙන විහාර සංකීර්ණයක්. ශ්‍රී ලංකාවේ විශාලතම හොඳින් සංරක්ෂණය කෙරුණු ලෙන් විහාර සංකීර්ණයේ විදිහට මේ සැලකෙනවා. මෙහි හාත්පස පවතින ලනිතලාවෙන් මතුවන ගිරිශිඛරය කිලෝමීටර 160ක උසකින් යුක්ත වෙනවා. මෙහි අවට ප්‍රලේඛගත ලෙන් 80කට වැඩි ගණනක් දකින්න ලැබෙනවා. මේ අතරින් පිළිම සහ සිතුවම් අඩංගු ලෙන් 5ක් පමණ දකින්න පුළුවන්. මේ සිතුවම් හා පිළිම බුදුන් වහන්සේගේ ජීවිතය සමග බැඳුණු ඒවායි. මෙහි පිළිම වහන්සේලා 153ක් හා රජවරුන් 3 දෙනෙකුගේ පිළිම වගේම දෙවි දේවතා පිළිම 4කුත් දකින්න ලැබෙනවා. වර්ග මීටර 2100ක් පුරා පැතිර පවතින බිතුසිතුවම් වලින් මාරයෙක් විසින් බුදුරදුන් පෙළඹවීමට ගත් තැන සිට බුදුන් වහන්සේගේ පළමු ධර්ම දේශනාව දක්වා දකින්න ලැබෙනවා. දඹුල්ල විහාරය ඉතා දුර අතීතයකට හිමිකම් කියනවා. විහාර සංකීර්ණය අසල ඉබ්බන්කටුව ප්‍රදේශයේ වසර 2700කට වඩා පැරණි මානව ඇටසැකිලි සහිත සුසාන භූමි හමු වෙලා තියෙනවා. බුදුදහම ලංකාවට අවතීර්ණ වෙන්න කලින් ප්‍රාග්ඓතිහාසික යුගය තුල ශ්‍රී ලාංකිකයන් දිවිගෙවූ බවට මෙයින් සාක්ෂි සැපයනවා. මේ චමත්කාර ජනක ලෙන් විහාරය සුවිශේෂී පර්වත තලයකින් ආවරණය වී තිබෙනවා. ඇතුළත බිත්ති වර්ෂා ජලයෙන් වගේම උල්පත් ජලයෙන් බැහැරව වියලිව තබා ගැනීම සඳහා ඉහළ මායිමේ කටාරම් කොටලා තියෙනවා. 1938 දී මෙයට ආරුක්කුමය කුළුණු පෙළක් වගේම වහලයක් සහිත දොරටු විදි වෙනවා. ලෙන අභ්‍යන්තරයේ ඇති වියන ශිඛරයේහි හැඩය හා සමෝච්චයට අදාළව නිර්මාණය කෙරුණු සිතුවම් වලින් යුක්ත වෙනවා. දඹුල්ල ලෙන් සංඝාවාසය ඉතාමත් හොඳින් සංරක්ෂණය වුණු අදටත් සක්‍රීය මට්ටමේ පවතිනවා. මේ ලෙන් සමූහය ක්‍රිස්තු පූර්ව පළමු වන සියවසේදී වලගම්බා රජතුමා විසින් විහාරයක් බවට පත් කළ බව කියවෙනවා. අනුරාධපුරයෙන් පිටමංව සිටි වලගම්බා රජතුමා දකුණු ඉන්දියානු ආක්‍රමණිකයන්ගෙන් ආරක්ෂිතව සැඟවී සිට ඇත්තේ මේ ලෙන් තුලයි. පසුකාලීන රජවරුන් විසින් මෙම ලෙන් විහාර සංකීර්ණයට නව අංග එකතු කරලා තියෙනවා. නිශ්ශංක මල්ල රජතුමා විසින් 1190 දී රන් ආලේපිත බුදු පිළිම වහන්සේලා 79ක් එකතු කරනවා. 18 වන සියවසේදී උඩරට රජවරුන් විසින් මේ ලෙන් විහාර සංකීර්ණය අලුත් වැඩියා කරලා පින්තාරු කරලා තියෙනවා. මෙහි පිළිම ගෙවල් බවට පත් කරන ලද ලෙන් 5ක් දක්නට ලැබෙනවා. දේවරාජ ලෙන, මහරජුන්ගේ ලෙන, මහා අලුත් විහාරය සහ තව කුඩා ලෙන් දෙකකින් යුතු මේ ලෙන් 5 තුළ විවිධ සිතුවම් දකින්න ලැබෙනවා. 1991 දී යුනෙස්කෝ සංවිධානය මගින් ආසියා ශාන්තිකර කලාපයේ පවතින සංස්කෘතික ලෝක උරුම අඩවියක් බවට මේ ලෙන් විහාර කොටස නම් කරලා තියෙනවා. දේවරාජ ලෙන හෙවත් දිව්‍යමය රජුන්ගේ ලෙන නමින් හඳුන්වනු ලබන ලෙන තුල බ්‍රාහ්මීය අක්ෂර උපයෝගී කොට සකස් කරන ලද සංඝාවාසයේ ඉදිකිරීම පිළිබඳ තොරතුරු දකින්න ලැබෙනවා. මෙහි දක්නට ලැබෙන බුද්ධ ප්‍රතිමා වහන්සේ අඩි 45ක උසකින් යුක්ත වෙනවා. මෙහි ආනන්ද තෙරුන් වහන්සේගේ ප්‍රතිමාවක් දකින්න ලැබෙනවා. මහරජ ලෙන තුල වලගම්බා රජතුමාගේ හා නිශ්ශංක මල්ල රජතුමාගේ ප්‍රතිමා දකින්න ලැබෙනවා. මේ ප්‍රතිමා ලී වලින් තනවා තිබෙනවා. මීට අමතරව තවත් ප්‍රතිමාවන් 60ක් පමණ මහරජ ලෙන තුල දකින්න ලැබෙනවා. මහරජ ලෙන තුල බුද්ධ ප්‍රතිමා වහන්සේලා 11 නමක් සමග වට ස්තූපයක් දකින්න ලැබෙනවා. සමන්, උපුල්වන්, මෛත්‍රී හා නාථ යන දෙවියන්ගේ ප්‍රතිමාද මෙහි දකින්න ලැබෙනවා. මේ ලෙන තුල දිය බුබුලක් දකින්න ලැබෙනවා. රෝග සුව කිරීමේ බලයක් මෙහි පවතින බවට විශ්වාසයක් පවතිනවා. මේ දිය බුබුලේ ජලය
සොබා දහමද පටහැනිව පියස්සෙහි පෑවුමට ඉහළින් ගමන් කරනවා. මහා අලුත් විහාර ලෙන තුළ මහනුවර යුගයට අයත් බිතුසිතුවම් හා කීර්තිශ්‍රී රාජසිංහ රජුගේ රාජප්‍රාප්තිය අතර එකතු වූ සිතුවම් දකින්න ලැබෙනවා. පළමු උයන්වත්ත පන්සල, දෙවන උයන්වත්ත පන්සල, දඹුල්ල මැද පන්සල හා දඹුල්ල ඉහළ පන්සල කියන විහාරස්ථාන හතරේ භාරකාරීත්වයේ යටතේ වර්තමානයේ දඹුල්ල රජමහා විහාරස්ථානය පවතින්නේ. නිසි සංරක්ෂණයක් නොමැති වීම නිසා මෙහි බිතුසිතුවම් විශාල ප්‍රමාණයක් අභාවයට යමින් පවතිනවා. ප්‍රෞಢ ඉතිහාසයක් පවතින දඹුල්ල රජමහා විහාරය රැක ගැනීම අප සැමගේම යුතුකමක් වෙනවා.